ගොඩක් අය මගෙන් අහනවනේ ටෝටල් එකම කෝඩ් විදිහට දෙන්නේ නැත්තේ ඇයි කියලා. ඉතින් මේක තමයි හේතුව රිටර්න් පාර්සල් එන නිසා. මම සමහර අයට කොච්චර කිව්වත් එයාලා විශ්වාස කරන්නේ නැහැ. එයාලා හිතන්නේ මම බොරු කියනවා කියලා. ඉතින් මට මීට කලින් රිටර්න් පාර්සල් හම්බෙලා තියෙනවා. හැබැයි මං හිතුවා ඒ නිසාම වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඉතින් අද දවසට මට රිටර්න් පාර්සල් 3ක් ලැබිලා තියෙනවා. සාමාන්‍යයෙන් සමහර අයට හිතෙන්න පුළුවන් පොඩි පාර්සල් ප්‍රමාණයක් කියලා. ඉතින් අද දවසට විතරක් නෙවෙයි මට මීට කලිනුත් ලැබිලා තියෙනවා. අර ඩිලිවරි එක පේ කරන්න ගත්තට පස්සේ නම් මට ගොඩක් දුරට රිටර්න් එක අඩු වුණා. ඉතින් මේක 6000 ගානක පාර්සල් එකක්. එතකොට ඩිලිවරි එකත් වැඩි වෙනවනේ. කොහොම හරි මේ කස්ටමර් මට කෝඩ් විදිහට තමයි ඉල්ලුවේ. මේ කස්ටමර්ත් එක්කම තව කෙනෙක් ඩිපොසිට් කරන්නම් කියලා කිව්වා. කොහොම හරි මෙයා කන්ෆර්ම් කරලා පැයකින් දෙකකින් වගේ තමයි ඒ කස්ටමර් මට කිව්වේ මම තව ටිකකින් ටවුන් යනවා මට බැංක් ඩීටේල්ස් දාන්න කියලා. ඉතින් කොහොම හරි මම එයාට කිව්වා සෝල්ඩ්ලා තියෙන්නේ කියලා. මොකද මම කෑෂ් ඔන් ඩෙලිවරි විදියට ඉල්ලපු කෙනාගේ ඕඩර් එක කන්ෆර්ම් කරපු නිසා. ඉතින් සමහර වෙලාවට අපි කෑෂ් ඔන් ඩෙලිවරි විදියට ඉල්ලන අයගේ ඕඩර්ස් තවනවා ඩිපොසිට් කරන ඒවත් අයින් කරලා ඒ කියන්නේ මුලින්ම කන්ෆර්ම් කරපු එක යවන්න ඕන නිසා. ඉතින් එහෙම කරලත් සමහර අය රිටර්න් කරන එක තමයි මට තියෙන ලොකු මවුල. අනිත් එක මම යාට මෙතන ෆ්‍රී අයිටම් එකකුත් ඇඩ් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ආදාන ඊළඟ ඕඩර් එකේදී යාට මේක ගන්න පුළුවන්. සමහර අයට නම් ෆ්‍රී ඩෙලිවරි වගේ දේවලුත් හම්බෙනවා. මෙයාට නම් ක්වොලිටි නෙක්ලස් එකක් තමයි හම්බුනේ. ඒ කියන්නේ සමහර තැන්වල රුපියල් 2000ට වැඩි වෙන එකක් තමයි එයාට හම්බෙන්න තිබුණේ. ඒත් ඉතින් එයා ඒක රිටර්න් කරලා තිබුණා. ඉතින් මම සාමාන්‍යයෙන් මීට කලින් 500ට වැඩි හැම ඕඩර් එකකටම මේක ඇඩ් කරා. දැන් නම් ඒක කලාතුරකින් තමයි කරන්නේ. ස්ටිච් ඔට්ටෝඩ් බෑග් එකට අමතරව මෙයා ලිප් ග්ලොස් එකකුත් ඕඩර් කරලා තිබුණා. අනිත් එක තමයි පණිහෙලින් සාමාන්‍යයෙන් අපේ ස්ටොක් එකට ඇවිල්ලා පැයකින් දෙකකින් වගේ සෝල්ඩ් වෙනවා. සමහර ඩිසයින් නම් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් කොහොම හරි පණිහෙලින් ඕඩර් කරපු කට්ටියත් රිටර්න් කරලා තිබුණා. ඉතින් ඕන කෙනෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න. මේ කස්ටමර් හොට් වෝටර් බෑග් දෙකට අමතරව ලිප් ග්ලොස් එකකුත් ඕඩර් කරලා තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකේ මම ඩෙලිවරි එක පේ කරලා යවන හේතුව තේරුම් ගන්න ඇති කියලා. මේක පණිහෙලින් සාමාන්‍යයෙන් පණිහෙලින් පැයක් දෙකක් වගේ යනකොට සෝල්ඩ් වෙනවා. උපරිම දවසක් වගේ තමයි තියෙන්නේ. සමහර අයට ඩෙලිවරි එක පේ කරන්න කියපුවාම ටෝටල් එකම පේ කරන අයත් ඉන්නවා. ඉතින් ඇත්තටම thank you මාව විශ්වාස කරලා ඔයාලා සල්ලි දානවට. සමහර අය බය ඇති. ඉතින් ඒ අයට තමයි මම වීඩියෝ එක අරගෙන ආවේ මම ඩෙලිවරි එක පේ කරන්න හේතුව. මම ටෝටල් එකම ඔයාලට ඩිපොසිට් කරන්න කියන්නේ නැහැ. කැමති නම් විතරයි ඒක කරන්න පුළුවන්. ඉතින් මේ කස්ටමර්ට නම් ෆ්‍රී අයිටම් එකකුත් ලැබිලා තියෙනවා. ගණන් ගන්න එපා එක චුට්ටක් කැපිලා තියෙන්නේ. මොකද මම මේ පැකින් එක කතරකින් කැපුවේ. ඒ නිසා ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකේ ඩෙලිවරි එක පේ කරන්න කියන එකට හේතුව හම්බෙන්න ඇති කියලා.